හායි වෙල්කම් බැක් ටු SH Vlogs. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් හුඟ දවසකට පස්සේ තමයි මම මේ vlog එකක් අරගෙන ආවේ. අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ shopping vlog එකක්. ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති මම අද ඇවිල්ලා ඉන්නේ Sky One කියන shopping mall එකට. ඉතින් මේ shopping mall එක මාළඹේ තමයි තියෙන්නේ. අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඉරිදා දවසක. ඉතින් අපි මෙතන ඕපන් කරන්නේ උදේ 10ට. උදේ 10ටම මෙතනට ඇවිල්ලා හිටියා. එතකොටත් ගොඩාක් සෙනග හිටියා ඇවිල්ලා. ඉතින් මේ shopping mall එක තාම ඕපන් කරලා දවස් 2ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මේ ඔයාලව මුලින්ම එකගෙන ඇවිත් තියෙන්නේ ලේඩීස් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් ලේඩීස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඇඳුම්, ඔෆිස් වෙයාස්, කැෂුවල් වෙයාස්, පාටි වෙයාස්, මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඩිසයින්ස් ගොඩකින්. මම මේ පෙන්නන්නේ ඔයාලට මෙතන තිබුණු සාරි කලෙක්ෂන් එක. ඉතින් සාරීස් රුපියල් 1500 1600 වගේ ප්‍රයිසස් වල ඉඳන් තිබුණා. ඉතින් ගොඩක් ලස්සන සාරීස් කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ මෙයාලගේ හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එක. ඉතින් හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකෙත් ගොඩාක් ලස්සන ඩිසයින්ස් වලින් හෑන්ඩ් බෑග්ස් ගොඩාක් තිබුණා. ඉතින් රුපියල් 2000 ගණන් 3000 ගණන් වගේ තමයි ගොඩක් බෑග්ස් වල ප්‍රයිස් එක උනේ. මම මේ දැන් පෙන්නන බෑග්ස් වල ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 4990. ඒ වගේම රුපියල් 3990 වගේ ප්‍රයිසස් වලට තියෙන කලෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. දැන් මම ඇවිල්ලා ඉන්නේ ලේඩීස් ක්‍රොප් ටොප් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් මෙතනත් ලොකු ඒරියා එකක ක්‍රොප් ටොප්ස් තියෙනවා. රුපියල් 1000 ගණන් 2000 ගණන් තමයි මේ හැම එකකම ප්‍රයිස් එක වෙන්නේ. ඊළඟට ඩෙනිම්ස් තියෙන්නෙත් මේ ඒරියා එකේ. ගොඩාක් ඩිසයින්ස් වලින් ඩෙනිම්ස් තියෙනවා. ගොඩක් ඩෙනිම් වල ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 3990ක් වගේ තමයි. ඊළඟට මේ තියෙන්නේ ලේඩීස් ස්ලීප් වෙයා කලෙක්ෂන් එක. ඉතින් මෙතනත් ස්ලීප් වෙයාස් රුපියල් 1000 ගණන් වල ඉඳන් තියෙනවා. ඊළඟට අපි දැන් ගිහින් බලමු ෆ්‍රොක් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් මෙතන ලස්සන ෆ්‍රොක් ඩිසයින්ස් ගොඩක් තියෙනවා. රුපියල් 1690 1790 වගේ ප්‍රයිසස් වල ඉඳන් මෙතනත් ෆ්‍රොක්ස් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ඔෆිස් බ්ලවුසස් කලෙක්ෂන් එක. ඔෆිස් බ්ලවුසසුත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඩිසයින්ස් ගොඩකින්. මේවාත් ගොඩක් affordable prices වලට බ්ලවුස් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 1590 1690 වගේ ඉඳන් ස්ටාර්ටින් ප්‍රයිස් එක තියෙනවා. දැන් අපි යමු කිඩ්ස් කලෙක්ෂන් එක පැත්තට. අනේ ඇත්තටම මෙතනට ආවම නම් යන්න හිතෙන්නේ නෑ. හරිම ලස්සන චූටි බබාලට ඇඳුම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේවායේ ප්‍රයිස් එකත් ගොඩක් affordable prices වලට ඇඳුම් ගන්න පුළුවන්. ඉතින් ලස්සන ෆ්‍රොක්ස්, ලස්සන trousers, t-shirts ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා චූටි බබාලට. මේ ඒරියා එකේ තියෙන්නේ චූටිම බබාලට ඕන වෙන දේවල්. ඒ කියන්නේ නැපීස්, බේබි සූට්ස්, කොමර්ට්ස්, ඒ වගේ චූටි බබාලට ඕන වෙන ගොඩක් අයිටම්ස් මෙතන තියෙනවා.
ඉතින් මෙන්න මේ වගේ ලස්සන බේබි සෝට්ස් එහෙම රුපියල් 1290ක් තමයි ප්‍රයිස් එක දාලා තිබුණේ. ඊළඟට මෙතන තියෙනවා චුටි බබාලට කැප්ස්, හැට්, ඒවා ඉතින් රුපියල් 395 495 වගේ ප්‍රයිසස් වලට තිබුණා. ඊළඟට මේ තියෙන්නේ බබාලගේ ටොයිස් කලෙක්ෂන් එක. ඉතින් මෙතනත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ටොයිස් බේබි ගර්ල්ස්ලට බේබි බෝයිස්ලට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ලස්සන ඩෝල්ස් ලගේ කලෙක්ෂන් එකක්. ඉතින් එක ප්‍රයිසස් වලට ගොඩාක් ඩිසයින්ස් වලින් ඩෝල්ස්ලා ඉන්නවා. රුපියල් 3000 ගණන් 2000 ගණන් 1000 ගණන් වගේ ප්‍රයිසස් වලට ලස්සන ඩෝල්ස්ලා එතන ඉන්නවා. ඊළඟට මේ තියෙන්නේ soft toys collection එක. ඉතින් soft toys උත් ගොඩක් මෙතන තියෙනවා. රුපියල් 690 වගේ starting price එකේ ඉඳන් තියෙනවා toys. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ජෙන්ට්ස් කලෙක්ෂන් එක පැත්තට. ඉතින් මේ තියෙන්නේ ජෙන්ට්ස් කැෂුවල් ෂර්ට්ස් ඒරියා එක. ඉතින් මෙතන තියෙනවා රුපියල් 1890 1790 වගේ ප්‍රයිසස් වල ඉඳන් ලස්සන ඩිසයින්ස් වල ෂර්ට්ස්. මේ තියෙන්නේ ජෙන්ට්ස් ටී-ෂර්ට් කලෙක්ෂන් එක. ඉතින් මෙතනත් ඩිසයින්ස් ගොඩකින් ටී-ෂර්ට්ස් තියෙනවා ලස්සන කලර්ස් වලින්. මේවත් ගොඩක් affordable prices වලට තියෙනවා. ඊළඟට මේ මැක්ස් කියන ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ ටී-ෂර්ට්ස් වලට buy 2 get 1 offer එකකුත් තියෙනවා. මේ ඒරියා එකේ තියෙන්නේ ජෙන්ට්ස් ට්‍රවුසර්ස් ෂෝර්ට්ස් කලෙක්ෂන් එක. ඉතින් මං ඔයාලට ආයෙමත් මතක් කරනවා මම මේ ආවේ ඇත්තටම ඉරිදා දවසක මාරම සෙනග ගොඩක් හිටියා. මම මේ උදේම ආපු නිසා සමහර තැන්වල ඔයාලට පේන්නේ නැතුව ඇති සෙනග ඉන්නවා කියලා. හැබැයි කැෂේ එකේ ලොකු ක්‍රවුඩ් එකක් තිබුණා. ඒ වගේම ෆිටෝන් රූම්ස් වලත් ලොකු කිව් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා එනවා නම් උදේම එන්න. එහෙමත් නැත්නම් සතිය දවසක වගේ එන්න බලන්න. එතකොට මං හිතන්නේ සෙනග මීට වඩා අඩු ඇති. නැත්තම් අපිට හරියට ඇඳුම් එහෙම තෝරගන්න ටිකක් අමාරු වෙනවා. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ෂූ කලෙක්ෂන් එක පැත්තට. ඉතින් ෂූස් උත් ලස්සන ඩිසයින්ස් වලින් ගොඩක් ෂූස් මෙතන තියෙනවා. ප්‍රයිස් එක ගැන කිව්වොත් ෆ්ලැට් ස්ලිපර්ස් රුපියල් 1500 ගණන් 1300 ගණන් 1600 ගණන් ඒ වගේ ප්‍රයිසස් වලට තියෙනවා. ඒ වගේම ඔෆිස් ෂූස් රුපියල් 1700 99890 ඒ වගේ ප්‍රයිසස් වල ඉඳන් ස්ටාර්ටින් ප්‍රයිස් එක තියෙන්නේ. ඒ වගේම බ්‍රයිඩල් ෂූ ලොකු කලෙක්ෂන් එකකුත් තියෙනවා. එතනත් ඉතින් affordable prices වලට shoes තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ gents shoe collection එක. ඉතින් මෙතනත් ලස්සන designs වලින් gents shoe තිබුණා. ඉතින් ඒ shoes වල ගොඩක් ඒවායි price එක දාලා තිබුණා රුපියල් 5950. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකට. ඉතින් මෙතන තියෙනවා hair accessories, birthday decorations, ඒ වගේම jewelries ලොකු collection එකක්. ඉතින් ඇත්තටම මේවායි price එකත් ගොඩක් affordable prices තියෙන්නේ. ඒ වගේම ලොකු collection එකක් තියෙනවා. ඒ නිසා කැමති විදිහකට select කරගන්න පුළුවන්.
දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ගෙදරට අවශ්‍ය වෙන බඩු තියෙන ඒරියා එකට. ඒ කියන්නේ අපේ කිචන් එකට, බෙඩ්රූම් එකට, ඒ වගේ අපිට අවශ්‍ය වෙන බඩු තියෙන ඒරියා එකට. ඉතින් මෙතන ටවල්ස් එහෙම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. රුපියල් 300 ගණන් 400 ගණන් වගේ ප්‍රයිසස් වල ඉඳන් ස්ටාර්ටින් එක තියෙන්නේ. ඊළඟට මේ ඒරියා එකට ආවම මෙතන මග්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ප්ලේට්ස්, ග්ලාසස්, ඊළඟට බෝල්ස්, ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක්. ඉතින් ඇත්තටම ඔයාලා මේ ප්ලේස් එකට ආවොත් ඔයාලට ගෙදරට අවශ්‍ය වෙන ගොඩාක් දේවල් මේ එකම තැනකින් අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මමත් මෙතනට එන්න කලින් හිතුවා මේවායේ ප්‍රයිසස් ගොඩාක් වැඩි ඇති කියලා. එහෙම නෑ. ගොඩක් affordable prices වලට බඩු තියෙනවා. ඉතින් අපිට ඇවිල්ලා තෝරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඒරියා එකේ ගෙදරට අවශ්‍ය වෙන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම දැන් මේ ඔයාලව එක්කන් යන්නේ වෝටර් බොටල්ස්, ලන්ච් බොක්සස් තියෙන ඒරියා එකට. ඉතින් මෙතනත් ලන්ච් බොක්සස් රුපියල් 1500 2000 වගේ ප්‍රයිසස් වලට ගොඩක් හොඳ ලන්ච් බොක්සස් තිබුණා. ඒ වගේම වෝටර් බොටල්ස් උත් රුපියල් 1000 2000 අතර ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් ඔන්න තම්බ්ලර්ස් එහෙම හොයන අය හිටියනම් මෙතන තම්බ්ලර්ස් ලොකු කලෙක්ෂන් එකකුත් තිබුණා. මේවත් ඉතින් රුපියල් 1000 ගණන් 2000 ගණන් වගේ ප්‍රයිසස් වලට තමයි තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මේ shopping mall එකේ තිබුණේ. ඔයාලත් ඉතින් ගියපු නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මම මෙතන තිබුණ හැම දෙයක්ම වගේ මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට thank you so much. ඒ වගේම මගේ වීඩියෝ මාව subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe button එකත් click කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye bye.